මම ප්‍රියන්ත සිරිකුමාර චිත්‍රපටිය වාලම්පුරි හෙවත් හීන හතහමාරක් චරිතය සිඩ්නි ඩයස් පරාදේ අපි හරක් වගේ උඩ ඉඳන් යටට හැරුවා. මේ මයි දැන් ඔය ලකා හම්බෙන්නේ අපි ජගත්තුත් මනුවරණත් ටිකක් කාලෙක ඉඳන් ෆිල්මයක් කර හිටියනේ මොකද අපේ රහස් කියන කඳු චිත්‍රපටියේ දී තමයි ඉස්සලාම ලකා ටිකක් ක්ලෝස්ලි ළඟට හම්බෙලා කතා බහ කරන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ලකාගේ ටීවී කමර්ෂල්ස් වල මම වැඩ කරගෙන ඉන්නකොට මේ කූම්බියෝනේ වැඩේ. ඉතින් ඔහොම යනවා කූම්බියෝ බලලා මිනිස්සු ඔක්කොම කතා කරනවා. ඉතින් හම්බෙන එක අහනවා උඹ කූම්බියෝ එකේ නැද්ද කියලා යාළුවෝ අහනවා. බලන්නේ උන් අයියා නැද්ද කූම්බියෝ එකේ ඔයා නැද්ද ඕවා තමයි අහන්නේ. පොඩි නිකන් අවුලක් වගේත් ආවා. ඒ කියන්නේ පොඩි නිකන් කූම්බියෝ එකේ නැති එක මාර කේසයක් වුණානේ මට දැන් වගේ එකක්. උදකලාවක් ඇවිල්ලා පොඩි හොම ඉන්නකොට ඔන්න මට ආව දැන් මේක කොහොම හරි මේ මොකද්ද මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ කියලා ලගත් ඉන්නවා දමිතුත් ඉන්නවා. පස්සේ ලගාට මං කිව්වා මාර කේස් එකක් නේ මචං මේක දැන් මේ කූඹියෝ එකේ හිටියේ නැති ඒක මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මට දැන් මට මොකක්ද දැන් මේ කරන්න කියලා. ඒතර ලකා දමිත් කිව්වා මම බාන්නු මේ ප්‍රියන්තය මෙහෙම කියනවානේ කිව්වහම ඉන්නකෝ ඔයාට පොඩ්ඩක් කොහොම ඉවසගෙන ඉන්නකෝ ඔයාට වගේ එකක් කිව්වා ලකා. ඊට පස්සේ කොහොම හරි මම යනකොට අපි චිත්‍රපටියක් ගැන ආපහු ලකාමට කතා කරා. අපි ඒකත් එක පොඩි කාලයක් ටිකක් කතා බහක් තිබුණා. ආයි කාලයක් ගියා. ඊට පස්සේ ලකාමට කතා කරලා කිව්වා අයියේ ඔන්න චිත්‍රපටියක් කරන්න හදන්නේ. ඔයා තමයි ඉන්නේ ඒකේ ටිකක් ඔයාට පොඩි වැඩි වගකීමක් තියෙන වැඩක් කරන්න යන්නේ කියලා වගේ එකක් ඔළුවට දැම්මා. අන්න ඒතොර තමයි මම ආපහු නෝමල් වුණේ. ඊට පස්සේ ඔන්න දැන් කාස්ට් එක එකින් එක කියනවා මෙයා ඉන්නේ කියනකොට ඉතින් මට මේක ඉතින් මොකද්ද මේ දැන් කියන්නේ ප්‍රධාන කාරණේ තමයි මේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් මට හම්බෙච්ච පළවෙනි අවස්ථාවනේ. ඒතකොට ඒක ඒ සොමියත් මට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එක්ක අනිත් නන් ටික කියද්දි තුමින්දු ඉන්නවා. එතකොට අශාන් ඉන්නවා. දර්ශන ඉන්නවා. දිල්හානි ඉන්නවා. සරත් ඉන්නවා. එතකොට ඉතින් මට ඊට වැඩි දෙයක් නැහැ. ඉතින් ඇත්තටම අංජන විශේෂයෙන්ම කියන්න බෑ. එතකොට ඊට පස්සේ ටික දවසක් කොහොම වැඩ කරගද්දි ලකා ආයිමට කෝල් කරා අයියේ මේ මෙහෙම ගැටලුවක් තියෙනවා. ඔයාට පොඩ්ඩක් මේකේ රඟපාන වැඩේට අමතරව තව පොඩි ජොබ් එකක් බාර දෙනවා කියලා. සාමාන්‍යයෙන් ඔහොම කතා කරන්නේ මේකප් කරන්න වගේ වැඩකටනේ. ඊට පස්සේ එහෙමත් ඊපස්සේ කිව්වා මෙහෙමයි මේකේ තියෙනවා පොඩ්ඩක් බාරදුර කාර්යයක්. ලේසි නෑ මේ කණ්ඩායමත් එක්ක මේකේ වැඩේ කරගෙන යන්න. පොඩ්ඩක් ඔයාට වෙනවා මේක පොඩ්ඩක් හැන්ඩල් කරගන්න මේ ක්‍රූ එක කාස්ට් එක පැත්තෙන් කියලා. වැඩි උනේ චිත්‍රපටිය අපිට කරන්න වෙලා අපි නැවත්තලා අවුරුදු 2ක් විතර වගේ 3ක් කිට්ටු වෙන්න වගේ ඉද්දී ආයි ෂෙඩියුල් එකක් එන්න උනා. ෂෙඩියුල් දෙකම කිසිම වෙනසක් නැතුව ඒ ෂෙඩියුල් දෙකම එකම වගේ කරගෙන යන්න පුළුවන් වුණා. ඒ කියන්නේ නිෂ්පාදන කණ්ඩායම අපේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ස්ලා ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එක මම හිතන්නේ ඒක කියන්නේ ඒ වගේ අභියෝගයක් ජයගත්තා කියන්නේ ලංකාවේ සිනමාව ගැන අපිට එහෙම ප්‍රශ්නයක් වෙන්න කියන්නේ දෙයක් නෑ ඉස්සරහට කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අවුරුදු 3කට පස්සේ ආපහු ඒ විදිහටම ඒ තිබිච්ච පැටර්න් එක පොඩ්ඩක්වත් ලූස් කරන්නේ නැතුව ඊටත් වඩා සමහර දේවල් අපි ඉස්සරහට ගෙනල්ලා
අපිට වැඩ කරන්න පුළුවන් වුණා. ඉතින් එහෙම තමයි ඉතින් ඒක උනේ. සිඩ්නි ගැන ඒ කියන්නේ සිඩ්නි සහ මමනේ ඉතින්. ඊට පස්සේ මමයි සිඩ්නි පොඩ්ඩක් ඉතින් මාවයි සිඩ්නිවයි කොයි තැන් වලින්ද වෙන් කරගන්නේ කියලා පොඩ්ඩක් ඉතින් කල්පනා කර තමයි හැන්ඩල් කරගෙන ගියේ. මොකද සිඩ්නිත් ඉන්නවා මාත් ඉන්නවා. ඉතින් සිඩ්නිත් යනවා ගමනක් මාත් ගමනක් යනවා. පොඩ්ඩක් බලපුවාම පැරලල් ගමනක් යන්නේ. ඉතින් ඔය දෙක අතර තමයි මේක තියෙන්නේ. මං කොහෙද ගමන් කරන්නේ සිඩ්නි කොහෙද ගමන් කරන්නේ කියන එක අතර තමයි හැම වෙලාවෙම මම කල්පනා කරන්න පටන් ගත්තේ. එතකොට දැන් සිඩ්නිට මොනවද තිබුණේ? සිඩ්නිට කොහොම සිඩ්නිත් ඉස්කෝලේ ගිහිල්ලා එහෙම ඇවිල්ලා ඒ කාලවල මටත් ඉතින් මගේ ඉස්කෝලේ කාලේ මතක් වෙනවා. ඔහොම එනවා. ඊට පස්සේ හොඳ වෙලාවට මට හම් වෙනවා නිකන් කියන්නේ සිඩ්නිට වෙන දේවල් මටත් වෙනවා. දැන් ඒක හැමෝටම තියෙනවානේ. ඒ වගේ يعني උදාහරණයකට මට අවුරුදු 12 දී මගේ තාත්තා නැති වෙනවා. එතකොට ඒක තීරණාත්මක තැනක්. කොහාටද යන්නේ? කොහොමද වෙන්නේ? සිඩ්නිටත් එහෙම වෙන්න ඇතිනේ. මොන හරි දෙයක්. මම අර කියන්නේ නැද්ද හොඳ වෙලාවට දැන් මගේ තරුණ කාලේ තාත්තා නැති වෙලා පොඩ්ඩක් අවුරුදු 12 දී නැති වෙලා 15 වෙලා 16 වෙලා එනකොට මේකේ පොඩි වෙන රටක් නේ මේක හැදිලා තිබුණේ. ඒකත් එක්ක 80 87 වගේ වෙනකොට මම හිතන්නේ එතකොට දැන් ඒ පරිසරය ඇතුළෙම දැන් සිඩ්නිට වගේ නෙමෙයි මට හම්බුණා පොඩ්ඩක් වෙන විදිහේ දේවල් ටිකක්. අර පොඩි කාලේ නම් මගේ පුද්ගලික චිත්‍රපටි ආසාව ඉතින් අපි ඉස්සර හැම වෙලාවෙම චිත්‍රපටි බැලුවානේ. ටෙලිවිෂන් එකනොත් බැලුවා හම්බුනහම ගිහිල්ලා හෝල් එකෙත් බැලුවා. ඒ චිත්‍රපටි හින්දාම සමහර වෙලාවට මගේ ගමන සිඩ්නිට වැඩිය වෙනස් වුණා. ඒ කියන්නේ මං සිඩ්නි ලව දැක්ක චිත්‍රපටිය ඇතුලේ. එතකොට සිඩ්නිලා කොහොමද ජීවිතයේ ඇතුලේ ඒ කියන්නේ තිබිච්ච ඒ කියන්නේ සල්ලි තියෙන මිනිස්සු සල්ලි නැති මිනිස්සු දුප්පත් මිනිහා කොහොමද නැගිටින්නේ? ඒ වගේ චිත්‍රපටි වල තුල අපි ඔක්කොම දැක්කනේ. පෝසත් මිනිහට මොකද වෙන්නේ? පෝසත් මිනිහෙක් කොහොමද අපි හිතන සල්ලිකාරයා කියන්නේ අපි කළු විදිහටනේ හිතන්නේ. නමුත් සල්ලිකාරයාගේ සානුකම්පිත බව කොහොමද තිබුණේ? දුප්පත් මිනිහාගේ එක කොහොමද තිබුණේ? ඔක්කොම ඉතින් චිත්‍රපටි ඇතුලෙන් තමයි මට ආවේ. එතකොට මේ හැබැයි අවාසනාවකට සිඩ්නිට එහෙම වෙන්නේ නැතුව ඇති. මගෙන් අර කුල්ලන්න මගේ නම එදලි ගන්න අපි කාලයදල ටිකක් දියුණුලා ඉන්නකොට මේකේ උන්ට ඇස්සල හෙන කප්පනවා බලාගෙන හැබැයි මට මෙතන ඉඳලා දැන් ආයි සිඩ්නි දිහා බලන්න අවස්ථාවක් ආවා මට චිත්‍රපටිය හරහා. ඉතින් ඒක තමයි උනේ ඇත්තටම. දැන් මම ආයි බලන සිඩ්නි නරක මිනිහෙක්ද? හොඳ මිනිහෙක්ද? ඒතර මම නරක මිනිහෙක්ද මම හොඳ මිනිහෙක්ද? එතකොට මට හොඳ විතරක් මම ෆලෝ කරන්නේ ඇයි මට තිබිච්ච පරිසරයේ හින්දා. සිඩ්නිට එහෙම පරිසරයක් නැහැ. එතකොට හැබැයි සිඩ්නි අවංකයි. මාත් අවංකයි. සිඩ්නි එක්ක ඉන්න යාළුවා ගැන සිඩ්නි වග කියනවා. සිඩ්නි ආදරේ යාළුවන්ට විශ්වාස කරනවා. මාත් ඒ වගේ යාළුවෝ විශ්වාස. ඒ කියන්නේ මම මෙතන මෙහි ඉන්නේ මගේ යාළුවෝ හින්දානේ. ඒ වගේ සිඩ්නිත් ඒ වගේ. ඉතින් ඔහොම තමයි මේ සිඩ්නිත් එක්ක තියෙන ගනුදෙනුව චිත්‍රපටිය ඇතුලේ මට නිකන් මගේ රූට් එක ඇතුලේ මං එහෙම තමයි පැටලි ආවේ. ඒ කියන්නේ අපි චිත්‍රපටියක අපි දන්නේ
හරියටම මේකයි වෙන්නේ කියලා අපිට තීරණය කරන් චිත්‍රපටි කරන්න බෑ. අපිට චරිත හදන්න බෑ. අපි ඒක ඇතුලේ අපේ ඔළුව ඇතුලෙම අපි ෆයිට් කර කොහොම හරි ඒක හොය ඒ අපේ ස්ක්‍රිප්ට් එක ඇතුලේ තියෙන දේවල් එක්කත් අපි ඒකත් අරගෙන ඔහොමනේ අපි හදාගන්නේ මේ කැරක්ටර් එකේ රූට් එක. ඊට පස්සේ ෆිල්ම් එක ෂූට් කරන්න ගියාම එතකොට ඒක තව එකක්. අපි මොනවා කරත් අපි කලින් මොනවා කරගෙන ගියත් ඒ මොහොත තමයි වැදගත්. ඒ මොහොත කොහොමද හැදෙන්නේ? එතකොට ඒ මොහොතේ ඩිරෙක්ටර්ගේ මොන වගේද තියෙන්නේ? ක්‍රූ එකේ කොහොමද තියෙන්නේ? ඉතින් ඒවා තමයි තියෙන අභියෝග. මං හිතන්නේ අභියෝග නෙමෙයි. එතන තමයි අපිට රීඩ් කරගන්න තියෙන්නේ. ඉතින් ඒවා ඒ වෙලාවේ වෙන්නේ. ෂූටින් කිව්වම දන්නවනේ ඒවා දැන් අපි කොච්චර පර්ෆෙක්ට් විදිහට අපි ප්‍රොඩක්ෂන් එක නීට් කරත් ෂූටින් කියන්නේ ඒකකටවත් ඒ අභියෝගය හැමදාම තියෙනවා. එදා දවස, ඒ වෙලාව, ඒ කාලගුණය හැම දෙයක්ම ඇතුළේනේ අපි ඉන්නේ. එතකොට ඒවා අපිට කවදාකවත් නිශ්චිතව තීරණය කරන්න බෑ මේකමයි මෙතන වෙන්නේ කියලා. නමුත් ඒ ඔක්කොම ASCII අපි කොහොමද ඒක ඇතුලේ මේක ඉතුරු කරගන්නේ කියන ෆයිට් එකෙන් එළියට එන එක තමයි චිත්‍රපටිය. හැබැයි අපි කලින් වැඩ කරන හින්දා ගොඩක් වර්ක් එක තියෙන හින්දා අපිව ඒ රූට් එක ඇතුලේ එක විදිහක සංයමයකට අපිව ගේනවා, ගෙනල්ලා අපිව ඉවසීම හදනවා. අපේ ඕනේ වැඩේට විතරක් අපිව ඒක ඔළුවේ තියාගෙන අපිට ගමන් කරන්න පුළුවන් කොන්ෆිඩන්ට් එක අපිට හැදෙනවා. ඒව වෙනවා ඩිරෙක්ටර් එකේ ඉඳලා, ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් එකේ ඉඳලා, ප්‍රොඩක්ෂන් එකේ ඉඳලා ඒවා ඇතුලේ අපිව ගමන් කරනවා. ඉතින් ඔහොම ආපු චිත්‍රපටියක් තමයි. ඉතින් ප්‍රධාන චරිතයක් රඟපාපු පළවෙනි එක. ඊට පස්සේ ඔන්න දැන් ඔහොම ඉන්නවා. ඉතින් අමුතු ඒවා ඉතින් වෙන්නේ. ඒ ASCII දැන් තුමිදු ගායියා මේකේ ප්‍රොඩියුසර් කෙනෙක්නේ. එතකොට දැන් චිත්‍රපටිය නවත්තලා ටික කාලයක් තියෙනවා. ඉන්නකොට තුමිදු හම්බ වෙනවා. ඊට පස්සේ තුමිදුගෙන් අහපුවාම මොකද දන්නේ නැහැ ලකා කතා කරාද? මේ ආපහු තුමිදු දන්න දෙයක් නැහැ බලනකොට. චිත්‍රපටිය ගැන ඌ තරම් නොදන්න එකේ කවුරුත් නැහැ. ඉතින් මං කල්පනා යකෝ මේ ප්‍රොඩියුසර්ගේ මල්ලි. ඊට පස්සේ ඔක්කොම වෙලා මේ ඊයේ පෙරේද ළඟදී අපි මේ අනුරුද්ධගේ චිත්‍රපටියක වැඩ කරද්දී අපි හම්බ වුණා. එක කාමරේම ආයතමුදු ඉතින් ඒ වෙලාවෙත් මං ඇහුවා මොකද්ද ඒ ලයින් එකෙන් එන්නේ? ඌ චිත්‍රපටිය කිව්වම ඔහොම මං කෝ යකෝ මාර වැඩන්නේ මට හම්බෙච්ච ප්‍රොඩියුසර්ගේ මල්ලි නළුවෙක් වෙච්ච එකම මිනිහා මෙහෙමයි උඹ වගේ කියලා. ඉතින් අන්න ඒ වගේ ඔහොමම තමයි මේ මට කියන්න ඕනේ කරේ තුමිදු එක වැඩ කරන එක. ඒ හෘදයාංගම බව. ඒ කියන්නේ මම ආසයි ඇත්තටම කිව්වොත් දැන් අපි කවුරුත් ආසයි කියන්නේ මගේ මම මහන්සි වෙන ප්‍රමාණය කවුරු හරි හඳුනගෙන ඉන්න එක. ඒක ඇතුලේ ඒක අගය කරන එක, ඒකට කෑ කරන එක. ඒ වගේ කාරණා ගත්තාම මේ ක්‍රූ එක ඇතුලේ හැමෝම අපි එකිනෙකාට ඒක තිබුණා. මම පෙරලා අනිත් අයට තියෙන ඒ හැඟීමම අපි හැමෝටම එකිනෙකා තිබුණා. අපි හැමදාම රීඩ් කරා ස්ක්‍රිප්ට් එක. අපි රැට ෂූටින් ඉවරලා ඇවිල්ලා හැමදාම අපි ඔහෙන්ද සීන්ස් ටික අපි කීයට ආවත් කරා. කීයට ආවත් අපි ඒක එක කාමරයකට එකතු වෙලා ඒක රීඩ් කරලා ඒ සීන්ස් ටික අපි ඔලුවට දාගෙන තමයි අපි ඉතුරු කාරණා වලට අපි සැහැල්ලු වෙලා අපි වැඩ කරේ. එක වෙලාවක දයා තෙන්නකෝන් මේ චිත්‍රපටි හිටියා අපේ ප්‍රවීණ සිනමා ශිල්පියා, රංගන ශිල්පියා. අවසනාවකට යා මේ චිත්‍රපටි අතරතුර යා අපෙන් සමුගත්තා. නමුත් ඒ ආපු වෙලාවේ යා මට දවසක් කිව්වා එයා දයායට මාර සන්තෝෂයක් ගිහිල්ලා යා එන්නලා මට කිව්වා මට හරි ආසයි බම් මේ උඹලා වැඩ කරන විදිහට. මේ මම වැඩවලට ගොඩක් යනවා. නමුත් එන්න අපි ඉස්සර පතිලා එක්ක වැඩ කරනකොට තිබිච්ච ඒ ගෙද එක ඒ තිබිච්ච වැඩක් කරන්න වැඩේ ඇතුළට තියෙන එකතු වීම. නැත්නම් අපි වැඩේ ඇතුළට වැඩේ බාරගත්තාම වැඩෙන් එළියට තමයි අපි කාරණා විහිදෙන්න පටන් ගන්නෙ. අරගන්නේ ගොඩක් දුරට. නමුත් ඒක ආපහු මෙහෙම
උඹලා ආපහු මේ රීඩින් එක ගැන එයාට හරි ආසයි හිතුණා. ඉතින් හරි කියන්නේ කනගාටුවක් ඒක. ඉතින් දැන් ඒ චිත්‍රපටියේ එක්තරා කාලයකදී අපිත් අපෙන් අයින් වෙච්ච එක. ඉතින් සම්පත් අයියා එහෙම අපිත් එක්ක වැඩ කරා ගොඩක් වෙහෙසාර කන්ද උඩට ගිහිල්ලා අමාරුවෙන් අපි අර බීච් එකේ සීන්ස් වල දුෂ්කර සීන්ස් වල ඇවිල්ලා වැඩ කරා. ඉතින් ඒවා ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට ආයි හම්බෙන්නේ නැහනේ. නමුත් චිත්‍රපටියේ තියෙනවා. එතකොට අපිත් පොඩි කාලේ ඉඳලා ඇවිල්ලා දයා තෙන්නකොන් වගේ මිනිස්සෙක් එක්ක එක ප්‍රේම මෙහෙක අපිට රඟපාන්න හම්බ වෙනවා කියන එකෙත් ඒකත් අපිට ලොකු ආසාවක් නේ. ඉතින් ඒවත් ඉතින් එහෙම වුණා. කොහොම හරි වාලම්පුරි මේ විදිහට ඇවිල්ලා දැන් එනකොට මේක සීල් එක ගහලා වගේ දැන් තියෙනවා. පොඩ්ඩක් දැන් හිතටත් තියෙනවා. මමත් පොඩ්ඩක් බය හිටියා. මොකද දැන් මගෙත් වයස යනවා. මම දෙපාර තුන් පාර කිව්වා මම මැරෙන්න කලින් මේක කොහොම හරි දාපන් කියලා. වර්ධයන් පිටින් තාම කොහොම හරි ඉන්න පුළුවන් වෙයි තව මාසයක් දෙකක් තියෙන හින්දා. ඉස්සරහට ඉතින් ඒ ත්‍රිල් එක තමයි බලන්න ඉන්නේ. දැන් අතරම රාණි එක පෙන්නකොට මේ යන ටේලර් එක බලන්න මාර ආසාවක් තිබුණා. ඉතින් ඒ වගේ මේක බිග් ස්ක්‍රීන් එකේ අපිවම දකින්න. ඒ කියන්නේ අපි දීර්ඝ කාලීන ගමනක ප්‍රතිඵලයනේ. ඒ වගේ මේ මං කියන්නේ මට හම්බෙච්ච අවස්ථාවල් අති සීමිතයි. ඒවා හරි ගනින්න පුළුවන් ප්‍රමාණයේ අවස්ථාවල් තියෙන්නේ. ඉතින් ඒවා ඇතුලේ ඒ හින්දාම මම උපරිමයේ ඒකට මගේ කියන්නේ මට වෙන දෙයක් හිතන්න මට ගොඩාක් දේවල් හිතන්න නැති හින්දා මගේ හම්බෙන සීමිත ටිකට මම ફોකස් කරනවා. ඉතින් ඒවා ඇතුලේ ඉතින් චිත්‍රපටිය ගැන ඒවා කතා කරන්න අපිට පුළුවන් ඉස්සරහට මේක රිලීස් වුණාම මම දන්නවා අපි ආසාවෙන් බලන් ඉන්නවා මාත් ආසාවෙන් බලන් ඉන්නවා. ඉතින් ඒ වගේ කියන්නේ කියන්නේ සිනමාවකට අවතීර්ණ වුණා කියන හැඟීම ඒකට අපි බලන් ඉන්න කාලය ආසාව එක්ක ඉතින් ඒවා දැන් එනකොට තියෙන සතුටෙන් තමයි ඒ සොමියෙන් තමයි මං ඉන්නේ අතර. ඒ සොමියෙන් තමයි දැන් මං ඉතුරු වැඩ ටිකත් කරගෙන යන්නේ. ඉතින් ඒක තැන්ක් යූ කියන්න ඕනේ ලකාට. ඒක මට දුන්න එකට. ඉතින් කොහොම හරි විශේෂයෙන් දැන් අෂාන් සරත් කොතලාවල තුමින්දු අංජන දිල්හානි ඇතුළු අපි ඉන්න හැමෝම අතර චිත්‍රපටි ඉවර කරලා අපෙන් සමුගත්ත දර්ශන ඒක ටිකක් අමාරු අවස්ථාවක්. එක කාමරේ මැවිලා පේනවා අපේ කාමරවල අපි හිටපු හැටි. ඉතින් මං හිතන්නේ මේ කාලයක් ඇතුළත දර්ශන ගමන් කරපු සිනමාව ඇතුලේ ගමන් කරපු ගමන ඇතුලේ අපිට ආපහු දර්ශනව ප්ලේස් කරන්න කියන එක ආයේ අපිට තව කොච්චර කාලයක් යයිද කියලා දන්නේ නැහැ. කියන්නේ අපිට කෙනෙක් අහිමි වුණාම ඒක තමයි ඒකේ තියෙන බරපතලම අහිමි වීම කියන එක දැනෙන කාරණේ. අපිට කෙනෙක් අපි තව මිත්‍රයෙක් අහිමි වෙනවා වගේ අපිට තියෙන දුකක් කනගාටුවක් එනවා වගේම ස්ක්‍රීන් එකේ මිනිස්සෙක් අපිට නැතු වෙනවා කියන එක ඒක හරි දරන්න අමාරුයි ශේස්ත්‍රයකට කියලා මම හිතනවා. ඒ වගේම දර්ශන හිත හොඳ අවංක මිත්‍රයෙක් ඉන්න තැනකින් වාලම්පුරි බලන්න කියලා මම දර්ශනට කියනවා. ඒක බැලුවොත් දර්ශන ආයි නැගිටලා එයිද ඉන්න පුළුවන් නම් අරන් කියලාත් කියනවා. ඉතින් අපි අප්‍රේල් 25 ඉඳලා මේ චිත්‍රපටයේ ප්‍රේක්ෂකයෝ එක්ක බෙදා ගන්න පුළුවන් වෙනවා. අපි ආරම්භ කරනවා ප්‍රේක්ෂකයෝ අතරට යන්න. එතනදී සිංහල අට අමතරව දෙමළ භාෂාවෙන් ඩබ් කරලා තියෙනවා චිත්‍රපටිය. දෙමළ ප්‍රේක්ෂකයන්ට දෙමළ සිනමාව නරඹන ප්‍රේක්ෂකයන්ට මම හිතන්නේ අපේ සිනමාවේ කියන්නේ සම්පූර්ණ ධාරාවක් දෙමළ ඔඩියන්ස් එක දෙමළ සිනමාව නරඹන ඔඩියන්ස් එකක් ඉන්නවා. ඒගොල්ලෝ මම හිතනවා ඒගොල්ලෝ අනාගතයේදී ඉදිරියේදී අපි තව තවත් මේ සිංහල සිනමාව ඇතුලේ ලාංකීය සිනමාව ඇතුලේ අපි ඔක්කොම සිනමාව නරඹන්න පුළුවන් පහසුකම අපි ඇති කරන්න ඕනේ. සිනමාව බෙදා ගන්න ඕනේ අපි හැමෝම කියලා. ඒ ඔඩියන්ස් එක හරි වටිනවා. එතකොට මම හිතන්නේ මේ චිත්‍රපටියේ ඒ හින්දා ඩබ් කරලා තියෙනවා දෙමළ භාෂාවෙන්. ඉතින් ඒක ලොකු පහසුකමක් වෙයි. මම ආරාධනා කරනවා
අපේ දමිළ සිනමාව නරඹන ඕඩියන්ස් එකට එන්න මේ චිත්‍රපටිය නරඹන්න ඒ පහසුකම ඔයගොල්ලන්ට තියෙනවා කියලා. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන් සබ්ටයිටල් කරලා තියෙනවා. එතකොට ඒකත් අපි කියන්න ඕනේ. ඉතින් ඊට අමතරව ලංකාව ඇතුළුව රටවල් 15කට වැඩිය මේක එකවර මේ සිනමා පටය රිලීස් කරනවා. ඉතින් මම හිතන්නේ ඒ උද්‍යෝගය අපි මම හිතන්නේ චිත්‍රපටයේ පැත්තෙන් උපරිමය ලෝකේ පුරාම ඉන්න සිංහල චිත්‍රපටි නරඹන සිංහල ප්‍රේක්ෂකාගාරයට සිනමාව රස විඳින ප්‍රේක්ෂකාගාරයට උපරිමය ගෙනියන්න චිත්‍රපටිය සැලසුම් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක එන්න චිත්‍රපටිය නරඹමු. අතරින් පතර පුළුවන් නම් අපි හම්බ වෙමු, කතා කරමු. අපි මේ සිනමාව තව දුරටත් අපි එක්ක ඉඳගෙන ඉස්සරහට අරගෙන යමු. තරුණ සිනමාකරුවෝ අවතීර්ණ වෙනවා. ඒ කියන්නේ අපේ වැඩිහිටි සිනමාකරුවෝ අරගෙන ආපු පාත් එක ඒ වටිනාකම තව ඉදිරියට අරන් යන්න. ඉතින් මේ වෙලාවේ මම හිතන්නේ මේ අවුරුද්ද අපි දන්නවා මේ අවුරුද්ද පටන් ගත්තෙම රාණි චිත්‍රපටියත් එක්ක අපි ප්‍රේක්ෂකාගාරයේ අවුස්සලා මේක පොඩි වෝම් අප් එකක් කරලා අරගෙන දීලා තියෙනවා හඳයක්. එතකොට ඒක මේක අරගෙන දැන් යන්න තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ අවුරුද්ද අපේ කියලා. ඒ කියන්නේ එක සිනමාකරුවන්ගේ අවුරුද්දක්. එතකොට අලුත් සිනමාකරුවෝ කීප දෙනෙක් එනවා ප්‍රේක්ෂකයෝ අතරට. ඉතින් එන්න ඇවිල්ලා අපිත් එක්ක එන්න ඒගොල්ලන්ට ඕගොල්ලන්ගේ හෘදයාංගම බව පෙන්වන්න උදව් කරන්න ඒගොල්ලන්ට අපිට. ඉතින් ඇවිල්ලා අපි ඔක්කොම එකට හම්බෙමු. අර කිව්වත් වගේ පුළුවන් අවස්ථාවල හම්බ වෙලා කතා කරලා අපි මේක එන්ජොයි කරමු කියලා හැමෝටම ආදරෙන් හදවතින්ම ආරාධනා කරනවා.